ලියන්න යන්නේ කැපිටල් A අකුර. කැපිටල් A අකුර ලියනකොට පුතේ දුවේ ලයින්ස් තුනක් තියෙනවා. පළවෙනි ලයින් එක මේ පැත්තේ පහළට ගන්නවා. දෙවෙනි ලයින් එක මෙන්න මේ විදියට පහළට අපි ගන්නවා. එතකොට ලයින්ස් දැන් දෙකක් තියෙනවා. මේ පළවෙනි ලයින් එක මේ දෙවෙනි ලයින් එක. එතකොට මේ තුන්වෙනි ලයින් එක තමයි අපි අඳින්න යන්නේ. හරි. දැන් එතකොට ලයින්ස් ඔක්කොම කීයක් තියෙනවද කැපිටල් A වල? ලයින්ස් තුනක් තියෙනවා. මේ පැත්තට ලයින් එකයි, මේ පැත්තට ලයින් එකයි, මේ පැත්තට ලයින් එකයි, 1යි 2යි 3යි. ඔක්කොම ලයින්ස් තුනක් තියෙනවා කැපිටල් A අකුරේ. එතකොට පුතාලට දෙයක් කියන්න ඕනේ තමයි මේ තියෙන්නේ රෙඩ් ලයින් එකක් මේ පැත්තටත් තියෙනවා, මේ පැත්තටත් තියෙනවා රෙඩ් ලයින් එකක්. එතකොට රෙඩ් ලයින්ස් දෙකක් තියෙනවා. ඒ රෙඩ් ලයින් දෙකෙන් අපි බලන්නකො මේ රෙඩ් ලයින් එකයි මේ බ්ලූ ලයින් එකයි අන්න ඒ මැද තියෙන තුන්වෙනි රූල් එක. මේ රූල්ස් තියෙන 1යි 2යි 3යි කියලා රූල් තුනක් තියෙනවා. අපි තුන්වෙනි රූලේ ලියන්නේ නැහැ මුකුත්. තුන්වෙනි රූල නිදහසේ තියෙන්න දීලා තියෙනවා. දැක්ක නේද? හරි. එතකොට පළවෙනි රූලේ දෙවෙනි රූලේ තමයි අපි මේ කැපිටල් A අකුර ලියලා තියෙන්නේ. තුන්වෙනි රූල නිදහසේ තියෙන්න දීලා තියෙනවා. එතකොට ස්ටෙප්ස් මොනවද? මේ පැත්තට ඉරක් ගත්තා, මේ පැත්තට ඉරක් ගත්තා, මැදින් ඉරක් ඇඳා. එතකොට මෙතන තියෙන නිල් පාට ඉරි දෙකක් තියෙනවනේ. හරි. නිල් පාට blue lines දෙකක් තියෙනවා. එතකොට නිල් පාට line දෙකේ තමයි අපි නිල් පාට line දෙකෙන් මෙන්න සීමා වෙලා තියෙන මෙන්න මෙතන මේ lines මේ නිල් පාට දෙවෙනි නිල් පාට තීරුවෙන් සීමා වෙලා තියෙනවා. හරි. එතකොට මේ මැද ඉර ගහන්නේ පළවෙනියට තියෙන නිල් පාට නේද? line එකේ. line එකේ මෙන්න මේ විදියට. හරි. තව කැපිටල් A අකුරක් මම ඔයාලට ලියලා පෙන්නනවා. මෙන්න මේ විදියට හරි. ඉරක් ගැහුවා. තව ළඟ අනිත් පැත්තටත් මේ විදියට ඉරක් ගැහුවා. එතකොට මේ පැත්තට ඉරයි, මේ පැත්තට ඉරයි ඉරි දෙකක් ගැහුවා අපි. ඊළඟට තුන්වෙනි ඉර මෙන්න මේ විදියට අපි අඳිනවා. එතකොට මේකට අපි කියනවා කැපිටල් A අකුර කියලා. එතකොට මේ තුන්වෙනි අපි රූල් එක තුන්වෙනි රූල නිදහසේ තියෙන්න දෙනවා නේද? ඊළඟට ඔයාලට මම කියලා දෙන්නේ සිම්පල් A අකුර. සිම්පල් A අකුර මෙන්න මේ විදියට තමයි මම ඔයාලට කියලා දෙන්නේ. මේ තියෙන්නේ ලයින්ස් 1යි 2යි 3යි 4යි කියලා නේද? රෙඩ් ලයින්ස් දෙකයි බ්ලූ ලයින්ස් දෙකයි තියෙනවා. 1යි 2යි 3යි 4යි. එතකොට අපිට රූල් කීයක් තියෙනවද? පළවෙනි රූල, දෙවෙනි රූල, තුන්වෙනි රූල තුනක් තියෙනවනේ. හරි. එතකොට මම ඔයාලට කියලා දෙන්න යනවා සිම්පල් A අකුර. A අකුරේ පොඩි A අකුර ලියන්නේ මෙන්න මේ විදියට මේ නිල් පාට ලයින්ස් දෙකක් තියෙන බ්ලූ ලයින්ස් දෙකක් තියෙනවනේ. හරි. එතකොට අන්න ඒ දෙක මැද්දේ තමයි මේ විදියට මෙහිම ෆස්ට් ස්ටෙප් එක ගත්තා, මේ විදියට උඩට ආයෙ ගත්තා, මේ විදියට තුන්වෙනියට මෙහෙම චූටි කර්ව් එකක් එක්ක හරි ඇඳා. ඒ තමයි සිම්පල් A අකුර. සිම්පල් A අකුර ලියනකොට මේ බලන්නකෝ පළවෙනි රූලයි තුන්වෙනි රූලයි නිදහසේ තියෙන්න දීලා නිල් පාට ලයින්ස් දෙක බ්ලූ ලයින්ස් දෙක මැද්දේ තමයි අපි ලියලා තියෙන්නේ සිම්පල් A. කියන්නේ අකුරේ පොඩි A අකුර. අපි තව එකක් ලියමුකෝ. මෙන්න මේ විදියට මෙහෙම පටන් ගත්තා. මේ විදියට මෙහෙම උඩට ගියා. මේ විදියට ආයෙ යටට ගෙනලා කර්ව් එකක් පොඩි කර්ව් එකක් දැම්ම නේද? හරි. ආයෙ ලියමුකෝ ස්ටෙප්ස් ලියමුකෝ. මේ තමයි ෆස්ට් ස්ටෙප් පළවෙනි පියවර. ඊට පස්සේ මේක දෙවන පියවර. මේ උඩට ගියා. තුන්වෙනි පියවර මේ විදියට යටට ආවා. 1යි 2යි 3යි. පියවරවත් තුනක් තියෙනවා. සිම්පල් A අකුර ලියන්න. අපි තව සිම්පල් A අකුරක් ලියමුකෝ. මේ විදියට මෙහෙම ගත්තා. මෙහෙම උඩට ගියා. ආයෙ මේ විදියට මෙහෙම යටට කර්ව් එකක් එක්ක දැම්මා. මේ තමයි සිම්පල් A අකුරේ පොඩි A අකුර.